අයු බෝවන් මොකද වෙන්නේ කෝමද අදත් ඇවිල්ල ඉන්නවා අලුත් එපිසෝඩ්කට තාම රයිබෝන් කියන් අයිබොන් මාත්මය හැම තමන් පොඩ්ඩක් නිතිකාරය වගේ ඉන්නද ටයිම් සෝන් දෙක නිසා පොඩි තත් පොඩි මකක්දකට කියන්නේ පොඩි ප්‍රශ්නකාරි තත්වක ඉන්න ටයිම් එක මැනිච් කරගන්න ඒනට අපි එපිසෝඩ් එක අමතක් කරේ නෑවාලට අදත් යාලුවෙක් නෑ විමුක්ති නෑ අතිශය කාර්ය බවුල නිසා ඒක නිසා අපි ආදරෙන් විමුක්තිව ඊළං එපිසෝඩ් එකේවත් අපට දකින්න දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු මේ අපි පටන්ගත්ත එකම මතක් කරමු අපි සබස්ක්‍රයිබ් කරන්න අපේ ටික්ටොක් එක තියෙනවා ෂෝට්ස් දානවා ලයිකමෙන්ට් කරන්ඩ ගොඩක් කටේ ලයික් කල්ල තිබ වියස් තිබ්බ කමෙන්ට් කරලා තිබ ගොඩක් කට්ටිය ඊට පස්සේ ප්‍රතිචාර හොඳයි අනිවාර සබස්ක්‍රයිබ් කරන්න මල් ලිංක එක දාලා තියන්න තාමර කියන්න සබස්ක්‍රයිබ් කරන්න කිය සබස්ක්‍රයිබ් කරන්න ඉතින් කමෙන්ට් කරන්න පුළුවන් දේවල් ටික් කරන්න ති සපෝට්ට දෙන්ඩ සපොට්ටක් ඇතරම කට්ටයට තැංකව ඒනම් අද අපේ මාතෘකාව අපද අපේ මාතෘකාව තමයි දඩුව දඩුවම් දඩුවම් වලින් සිසුන්ට සිදුවන අපහසුතාසා ඒ ආශ්‍රිත ගැටලු නෑනෑ මේ අද අපි මාතෘකාව අපි ඉස්කෝල යන කාලේ සහ අපේ පොඩි කාලෙ කියන්නේ ළඟදී පොඩි කාලේ අපි කාපු දඩුවම් සහ දැන් දඩුවම් කොහොමද සහ අපි ඒ සම්බන්ධ රසකතාටයක් කතා කරු අපට ඕන දේවල් අපිට ඕන දේවල් අපි කියන්න අපට ඕන දේවල් දන්න මොකද හිතන ඔවු දැන් අර ඉස්සර කතාවත්තරට මචන් අර මොකද ඒක එහෙම නෙමේ කියලත් මන් දන්නවා මේ අර හන්දිකාපු නැති හොද්දයි ළමයිනු ඒක නෑ බොරු කතාව එහෙම කතාවත් තියෙනවා අපිට ප්‍රවේශයක් ගන්න මේ මොකද ඉස්කොලන කාල ගුටි කෑවද පොඩි කාල ගුටි කෑවද ගුටි නංකාරද මං ගෙදරින් ගහන හැබැයි ස්කෝලින් ගාන තියෙන ඒවට හරියන්න ස්කෝලින් ගුටි කාරත් තියෙන ඇති සෑහෙන්ට කාලගෙන හැන් කාලද එකක් කියනනෑ කාලදය බැට් පාරොලු කාලදය මේ මොනවද සිදුවීම් තියෙන්නේ සිදුවීම් කරතින් අපිට ඇත්තන ස්කෝලයන කරගෙන පොඩිම කාලෙ පටන් ගත්ත ලොකුම ප්‍රශ්නය දඩුවන් කම්බෙන්ට පටන් ගත්ත මුලින්ම පාඩන් කරනට වලින්න මුලින්ම පාඩන් කියන්න ගොඩක්ම මේ මොකක්ද ගොඩම්ම ඕනේ ඉංගලිස් ඩික්ටේෂන් වල නේ පටන්ගත්ත වැඩේ දඩුවන් කියන දේව දැනගත්තයක මහි දනිස්සනවා දඩුවන් කියනව දැනගත්තේ ඉංගලිස් කියන එක ඒකෙන් පටන්ගත්ත පටන් කිහිල්ල තාමක දන්නේ ආවේ මංහිතන ඉස්කෝලේ ඉස්කෝලි ඉවරණකං වගේම ගුටි කකා හිටිය කෝමරනේද දහතුන ඇදිත්කෑ කෝලෙ මේ පොඩි කාලෙ විතරක් නෙමේනෙක් ගහන්නේ ලොක වෙන කම ගහනවන දහතුන ඇදිත්කෑ වේ මොකක්ද වේ මංමචන් මේ මං කියන්නක් විස්තරේ මංමචා මුලින්ම මම කැතයි කියල මච මම ඇත්තරම තේරුම් ගත්ත මත මගේ පහේ පන්ති දැහපන් කොහොමද කියලා මේමයි වචන් මං ඇත්තර පොඩිකාල හිතා හිටිය මචන් මං හොඳ ලස්සල්ලමෙක් කියලා මට පහවසරති මචන් මට මේ ස්කෝල වෙච්ච සිදුවීමක් නිසා මං ස්තීර කරගත්තම දම් මම ඇත්තරම බහුතරයක් කන කැතලමං යදරේ තවත් එක්ලා කියලා මේව කරගත්තා විකම්පම් කරගන්න ගන්න ඔකට ඕන පාදකුණ සිද්ධියම අදවට කතලමෙක් කන්න කියලා හවසර මචන් මට ඇත්තර මේ වැරද්ද මතකන අපේ පන්ති මචන් නියලි 40ක් විතර හිටිය රයිට් එදසර පොඩි පන්තිල 40ක් විතර හිටිය ඊට පස්සේ මේ 40ක්
ඇතන උඹනික මට හරියට මතක නෑ මේ වැරද්ද මොකක්දික නික හිතන පන්තිය 40 දෙනාමනික සහභාගි වෙලා කරන වැරද්දක් කියලා ඉගෙන පිතම පන්තිය කෑ ගහලා එහ පන්තියට ඩිස්ටර්බ්බෙන් රයි එන කේස ශිෂත්ත ලබට මාසය වගේ අංගි වගේ කෙස්ස ඊට පස මචන් මේ ටීච ගුරුවරයකිටිය ටීජාවා වෙල්ල මචන් බැනකට කියල අපේ මචන් ලාසස් නික අර ලාස් ලාස් ඊට පස්ස මචන් අර මේ තනි හෝල්ල එකේ මචන් සාමාන්‍යෙන් මේ පැත්තර මීටර් විස්සයි මේ පැත්තර මීටර් විස්ස සාමන් ඒවගේ මීටර් 50-60ක් වගේ දුර තියෙනවා මේක මුළු හෝල් එකේ මේ ක්ලාස් 4ක් තියෙන කොරිඩෝ එකේ රයිට් මේ කියද්දි හැමෝටම මතක් වෙයි කියන අර කොට බිත්ති තියෙන රයිට් ඊට පස්සේ මේ අපි මේ ඒ ටීචර් දැන් ඇවිල්ලා බැලලා ළමයි ඔක්කොම නිකන් වම් පැත්ත කෙරවල ඉඳන් දකුණු පැත්ත කෙරවලට දන ගහගන්න නෙමෙයි දන ගාන්න කිව්වා රයිට් දන ගාන්න අර පැත්තේ මේ පැත්තට දන ගාන්න කාලා වරෙන්කෝ වම් පැත්තෙන් දකුණු පැත්තට ගහනට අමාරුයි දනහනට අමාරු දන අර චූටි වැලි කැටවලට හීරෙනවා උඹ කියන්නේ ඊට පස්සේ මේ අපි හරි සන්තෝසුනා මචං හරි අපි එකවන්න දනගාමු කියලා මචං එකක අයත්තේ අර ටීච මචං මේ මේක බලන මේක බලන්නේ ලස්සර ළමයි ඉන්න නම් ප්ලීස්කම පොලකට අපි කැතයි කියලා කම්පම්මුණ එක මේ ඊට පස්සේ මේ ඒ ටීච මචං මේ ඔයලා මෙ එපා ඔයා එපා එක් එපා වයි එපා එපා කියලා මචං ඔයා එන්ඩ කියල මචන් කෝමරි පන්තියෙන් මචන් 6-7ක් විතර මචන් දැන් දනගන්න ඇද අපි ඔක්කොම් මචන් සේම් වැරද්ද කරාරයි ඊට පස්ස මචන් පන්තියගන්නේ 40-6ක් විතරනේ ඔව 40-6-7ක් මචන් ක්ලාස්සක ඉඳගෙනන්නවා අපි මචන් මොට්ටෝගේ හ පැතිද මෙහට දනගාන අපිට පොඩිකාල එච්චර තේරුමක් නෑ ඇයි මේක උනේ කියලා අපිට පස්ස කාලෙක මචන් තේරුම් ගිය අපි ඔක්කොම සේම් වැරද්ද කරන සේම් පනිශ්මට කම්බෙන්ඩ පේ මචන් මේ ඒ පන්තිය මචන් ඇත්තරම මේ ඒ දනගෑව නැත්තම පන්තිට සුදුවට ලස්සනට බෝලෙ වගේ ඉන්න කොල්ලො කෙල්ල මචන් දනගෑවිනෑ අර අපිර රීන අපි වගේ රිලව් වගේ ගෑනු ළමයි පවා දනගෑවෑ දනගා පටනම් පලීස් වෙලා නැගී සිටින් මේ වෙලා නැගී සිටින් දනගෑම බල පන්තිත කැතපන්ති තොර තිබ අතල කාතරෙන් හය දසී අයටය ලස්සන්න සුදුවට ලස්සලා ඩොබල ලාසේ වහිතය ඇත මට දනන්ත සමරටු බර හයවිනි අනේ හත්වනි වෙන්නත් තිට තිබ්බ ලස්සනයි කියලා කෝමරි මචන් මේ එකන මතක හිටින පනිශ්මන්ට් එක පොඩි කාලෙ දැ නිතර පුටිගහගන්න එක කරනවා ටීචර්ල පිට එනට පනිශ්මන්ටක් විදිර ඒක මට මාරම් ගෙන තාමටත් මතකයිමට ඒක එබට එකනේ බට මත දනගන කරම පනිශ්මන්ට කලා මාසය පනිශ්මට ඇදද ඒ පනිශ්මන්ටගේ මචාගේ ඉෆෙක්ට එක දැන් අවුරුදු තේවෙනකම්ම තිබ්බ තාමත්‍රී ලව ඔයාගේ මනාද සිද්ධිතියන්නේ මගේ කියන්නේ මටත් තියෙන ඔයාගේ දම්ද මානසික පනිශ්මන්ටක් කියන්නක මටත් ඔය වගේ එකන කායික පනිශ්මන්ට කරන්න මේ ඔගේ මාස පනිශ්මන්ට ඇත්වන තැනත් තමයි අපේ දසමට මතක දන්න අපේ මොනිටර්ස් ලා මාරු නම්බට මතක එ මේ මාසේ උඹ ඉන්න මාසෙම පස්සේ ඊළඟ මාසේ තාව තාමන එහෙම වෙන් තමන මාරුන මට මතකදර මං මොනිට වෙලා හිට දෙසරයක් දරමාව හිටියම කොහොමරි ඔය ඉන්න කාල සාමාන්‍ය අපේයෝම් එහෙම මං මොනිට එද්දි කෑගාන වන්න මේති අපේ ගොඩක් කෑගානද විශේෂේ මං ඉද්දි දන්න කෑගාන වැඩිටිය මංගිද්ද හොම මංගිදහ වැඩේ ගැන්ව මට බලු වැඩමයි වෙන්න බලුවට එන්නක මට එකසර මක්ක කතන්දරයක් කර ඒකට මට මේ ඔෆිස් එකටත් තන්නුව මට ගිල්ලති කියන්නුන මංගති කර මං මෙහම කරේ නෑ මඟති මං කියනති මං මෙහෙම කරා මේකට මෙහෙම පියවරක් මම ගත්තාගේ මම කියනයි
මෙහෙම පියවරක් මේක ගත්තා රාමගේ ක්‍රියාමාර්ගයක් ගත් ක්‍රියාමාර්ගයක් ගත්තාගේ එහෙම දේවල් කියනවා. ඔය වගේ ළඟට ඒක දූර කාලයක දැකට මොනිටර් වෙච්ච දූර කාලයක්. ඒක දූර කාලයක අනිත් දූර කාලය වුණටත් තමයි ඒ තමයි ක්ලාසිකම් කෑ ගහනායසර කෑ ගහද්දී මරි එක සැරයම් මදන් ටීචයිල්ල කියලා ගිය මොක් කරි මෙම කෑගණ්ඩ එපා හරි මොකක් හරි කියලා ගිය කොහොමත් ඒ දස්සර සාමන කියලා යනවන කෑගණ්ඩ එපා කියලා කියනවන කෑගහන්ඩ පා මොට කවද ලාස්සක හෙම හල ස්පෝනිං එකේම දෙනවානේ. කෑගණ්ඩ මොට කවද ලාස්සක අරමවා ඉටසේ පොතක නම් ලියාගණ්ඩ කෑගහලාගේ ඔයගේ සම්මන් කියන එහෙම ගන්න දෙන්න කොමරි කෑ ගැහෝ මයිතනික සර රෝකමිකන ඕක එදාවන දෙයක් නෙේ මඟ තෝක හැම්ම දාම දයිතන්ඩක ඒටීචේ සබ්ජෙක්්ගේ හා ලාස්සකට කරන්න මහිතන උඹලට කරන්නද උඹල ලාස්සකට උඹල ක්ලාස්සක කරද්දී අපේ ක්ලාසයම් කෑගහ මහිතන් රදෝක හැමදාම හිතන්න හැමදාම උන දෙයක්ේ කැන්න ඕක දීර්ඝ කාලින උන දෙයක් මරි දත්ත ඉල්ල ඔයගේම කියලා ගියා මෙහෙමයි මේ ගාන උඹේ නම් ලියලා තියන්න හරි මොකක් කර කිය කිය මරි පලසර කියලා ගිය අපේම සුපුරුදු පරිදිින් ගණන් ගත්තේ නෑ හැමදාව එක කර මටත් කිසි කරන්න මම පොතේ කමඩියන්න එත්ත මාත් ඔහේ පාඩු ඉන්න ද මාත්‍යම දම කෙල්ලෙක්තාව ඉන්න කෙල්ල හිට ඩන්නෑ කෙල්ල කියන ගන්නෑ ටස් කියර ගන්න මොට කියන ගෙදර නයන්න නම්බටන ඉන්න ඊට පස්සේ කොහොමරි දෙවනි සරයාවට තරහ ගිල්ලටියක්කා තරහගිල් ඇවිල්ල ඊට පස්සේ බැලවා ඉට නම්ලියාගත හරි මක්කරි මට මතගත්න හරියට මොක්කර ඇහ්වා ඒ නම්ලියාගත්ත දැහුව එන්නෑම අඩුම මන් නම්ලියාන හිටියත් දන්න එන්න නම්ලියාගත්තද කියලා වෙන්න මොනවත්න සේසර ඇවිල්ලා ආන පලනිසර වන කවුද මුණට කියලා කෑහන්ඩ එපා කියලම කියලකි දෙවැනි සරයාවා දෙසර කවුද මුණට කියලා එස මං කියලකු ඒකන ඒටි අපි අපි ලඟි ආසය කරන ටීච කෙනෙක් අප ලංකි ආසර කර හොඳට එකන්න හොඳ ටීචගෙන එට සම්බරසි මං කියලා දැක්කා මං ටීච මං කියලකිවා මං කියලා දැක්කා ඊටස් මෙවා මල පැල්ල හිටිය හොඳට ඒටස නගා තමුසේ ඉස්සරතිය තියෙන රඩා හොඳයි පොල් විත්තා මෙතර කල හිතුවන දිරගක ඒ හිටියකට මද නාය අදර මං මොටට කැමති උන්නෑ සිද්ධය බස පන්තිය මොටනට කැමති උන්න මං කැමති උන්න දුන්නත් පයිලයින්න හිටි ඒක මාසික තේරුණයික නෑ අපිටරේ අපිට පන්ති ඉන්න ඔක්කොම යාලු අපිට ඒ වැඩි කරන්න බෑ කරන්න බෑ කරන්න බෑ ගණ්ඩිපාගේට අන්නෙත් නෑ බිල්ලට දෙනා කියලා මෙන්න මෙහම එක බිල්ල මූවාද බිල්ලටද මෙහම දෙන්නත් බෑනබ එහෙමත් කර මිටිය ඉවැඩි කරන්න කරනවනුත් තිටිය ඕ එමින අප එහෙමනුත් තිටිය බිල්ලට දෙ බිල්ලට යෝග සිනලා ඉන්නක මිටිය නැතුවන අපේ ඔය බිල්ලට දෙනවාගේ ඇතිම නම් ටම්ටික් කියනද වෙච්ච සිද්ධියක් කියනු අපේ යාලෝ කීප දෙනෙක් මොක්කරයම් කිසි ලොකු සිදුවීමක් නේ මොකක්කරි රස්තියාදු ගැසීමක් පිළිබඳ මේ පොලිසියට අහුුණ රයි පොලිසි රහවෙලා දැ හිතන්න දැ 4 දෙනෙක් තර පොලිසි රහවෙලා ඉන්නවලු ඉන්න ගමන් දැන් යා පොලිස් මහත්තරුන්ට එකනෙක් දුවල අරෙන්මෙන් දුවද්දි එකනෙක් මගරදර ටෝටල් 5 දෙනගේ 4 දෙන හුණේ ඊට පස්සේ මේ කොහොමරි 4 දෙනෙක් නවුන් 4 දෙනෙක් වගේ ඔම හිත 4 ගන්න මේ ඒ 4 දෙන 3 දෙනෙක් වගේ හුණා කොහොමරි ඊට පස්සේ මේ ඒදස පොලිසිය අල්ල නන්නේ බයික් දිකට මතතුම් ල එකන ඉන්න පූජි හට්ටක් ගා හිටියත් අල්ලන එහෙමලා ඉන්න තිබ ඔව ඊට පස්සේ මේ කොහොමහරි මේ පොලිසිට අහුවෙලා දැංගිහිල්ලා මේ ප්‍රශ්න කරනල දැ කොහොමද මේ අනම්මනක් මගර මගරිච්චකා ගැන සෑහර විස්තරහනව ඉට පස්සේ කිවලු මෙහෙමයි අපි තීරණය කරා මේ ඔයාලට යන්ඩ දෙන්ඩ හැබැයි මෙතනින් අර පැන්ලගේප එක්කෙනගේ නමයි ෆෝන් නම්බර එකයි ගෙදර විස්තර ටිකයි දුන්නොත් විතරයි යන්න අට අන්න යන්න දෙනවා මට අන්න
එකන අම්මල බොරු කිවම ඇත්ත කියපන් ගන්න මෝඩ හරිති කරු මෝඩය කිව්වල ඊට පස්සේ මොකදනේ අපේ අපේ හිතුවත් යාලුවෙක් පැනපු ගවන් නම්බර එකයි පෝර්න් එකයි පෝර්න් නම්බර එකයි ඕන ඕගන ඌ පැනලමන දීර තිබෙන්න ඔවු පැල්ල දීරති පැල්ල ඔහු පැල්ල දීරදී මොකද ට ොට පෙරහරදි තිබ්බ බ ට දෙනා මහිතම අම්මත් දෙනා ටෝම්ගා දෙවා කරවා ඊට පස්සේ මේ කොහොම ඊට පස්සේ පොලිස් මහත්තුරු එක පුරුදු විදිහටම විස්තරටි කරන්න ඒස් මට දැයි යන්න පුළන් දෙක නදී අම එත ඉදකනින් ටීකිව අනිත්‍ය යන්න යන්දාද ඔොද්ද වැඩි හොඳ හොද හොඳ මිනිහ වෙන්න කියල්ල ඒ වගේ මේ පාවාදන කීපම ඒ වගේ සිදු ඉබුත් අපි අතර වෙලා තීරවා මේ අපි නැවතත් අපි සුපුරුදු මාතෘකාවට පනිශ්මටස් ගැන කතා කරමු ම පනිශ්මට් කෙන මතක් කරන්න පනිස්මන්ට එක්තරාකාරයද ඒකත් එක්තරාකාර පනිස්මන්ට ඇත්තමයි මේ ඊට ඉඩවස් මම ගියාමචන් මේ අපේ ගෙවල් ගෙට්ටුව තිබුණ ඉස්සර මේ ඉංග්‍රීසි පන්තියක් රයි් ඉංග්‍රීසි පන්තියක් තිබුණ ඉංග්‍රීසි පන්තිමචන්ගේ මේ ටීච හරිසරයි ඒ ගහනවා රයි් ඊට පස්සේ මේ දැ මම හිතන්න මේක උනේ හය හෝ හය වගේ මතක මරීට පස්සේ මේ ඒ හැමදාම පන්තිය හැමදාම් ඩික්ටේෂන් දෙනවා රයි් ගැන සෝමත් ඉංග්‍රීසි පාසල ඒ දවස් දැන් වෙන්න දිනේම දැන්වත් වෙන්න සරයි වගන හැමේෂන් කියෙනක ශමද එකොළහා පන්තිය විතරයි තිබ විතර තිබ්බ ඩික්ටේෂන් තිබ විතර තිබද මන්ද ඒත් තිබද මන්දව මටම් මතද මත විදර තිබ්බාගේ ඒ අර වචනවරු කරන්න ඊට පස්සේ මේ ඩික්ටේෂන් සාමාන්‍ය වචන පහක් වචන තුනක් සමාර්දසට රචනාවක් වගේ රයිට් හොම තිබ්බ ඊට පස්සේ එක දවසක් මට හොඳර මතකයි තිබ්බ වචන මචන් මේ චයා ටේබල් නිකං චයා ටේබල් කබඩ් වගේ වචන හත්තරක්කෝ තුනත් තිබ්බ රයිට් උඹ කියන්නේ මේ පාඩන් හිටින්නෙම නෑ වාන ස්පෙලිම් මතක හිටින්නේ මනෑ මචන් ඊට පස මොකද කරේ දැයිටීජ හෙන්නම්ම සැරයි මචන්ගේ පුඩිය හම්බෙන අනිවාරයම වැරදුනොත් ආය කෙලින්ම බයිනවා බැනිල්ලක් කන්දගේ ඇබගහන් දුවන්ඩ සයිතර බැල්ල පොත සික්කන රයි් ඊට පස්සේ මේ මොකද කරේ මේ ගත්තා පෑන මට තේවරා පොඩි ඉස්සර වගේ පොඩි තේවරා ගත් කෙලින්ම මචන් අතේ ලියාගත්ත මචන් චයා චූට එල්ල චයා ටේබල් මේ කියලා මෙහෙම යාටේබල් කියන්න තියෙන ඕඩිෂම වචන වචන දෙයක් මට හිතාගන්න බැයික මට බැරිවුණේ කියලා මේ ටිකම්මන්ද හිතා පොඩිකල් මන්ද හිතන මෙහෙම කියලා වෙන ඔහොම් බලාගෙන ලයින්න ඒ ලයින කර ඒව තමයි වැඩිවෙන්න ප්ලෑන් කරති මංගෙතරි දම්ම ඉටවස්ස මේ ඕමරි මම දැන් පන්තිට ගිල්ල මචන් එදයි සමහරට අපේ මුණුවල් දැක්කහමටික අපි මොකර වැරදක් කර තමට අප මුණ නසනට එහෙමත් දන්න ඉට පස්සේ දැන් මම වීරය වගේ හොම ලියලිය හෙමට ඒ වෙලාට බයයි හිත බයයින ඊට පස මචන් මෙහ බල කික ලියන පොතේ ලියද්දි මචන් එහ පැත්ත ගෑල්ලම කිටිය මච ගෑල්ලම මන් දන්නවා මේක බැලුවොත් කමෙන්ට අදන්න පලිස් ඒ මම වැරද්ද මම කරා සොරිය ඉට මේ කොහොමරි ඒ ගෑල්ල මැමච මට තේරන මගේ මොකක් දෙකට කියන්නේ මගේ වැරද්ද දැක්ක කියලා ඉට පස්සේ මේ රේට් ඒ ළමය ගිහිල්ලා ටීචර මොනහරිනය පොත පෙන්න්නට න්‍යායෙන් ගිහිල්ල ටීචක් යලක මේ මොනහර කිව මචන්දේ මට තේරයා තියන්නේ වක්කලයිමක් මොකකර මේ ඔයාගේ කෙල්ලො නම් ඒදස පොඩි කාර දෙගේ තුනේ වන්ත චීත්ත බාණ්ඩ නේද ඉත්ත බානෝ කියන්නේ ඉත්ත වාරාගෙන අප කියවක්කෝ මට පොද සීඩ සෙට්වල් මෙවගේ චීත්ත ඊට පස් ආය මචන් ටීජත් මචන් නාඩින ටීජ මචන් එවෙලේ මොකුත් කියවන අර ගෑල්ලමෑ මචන් ඇවිල්ල ඉඳගත්ත විතරයි ආවා
අත පෙනෙන අත කිව ටීච කියල නම්මට උඩු පුඩි එකෙන මකා ගණ්ඩවත් බෑම චන්ද දන්න ෑනේ ආවා හොම කරලා පෙන්න්න පතකිවා මට චයා ටේබල් කියලා පොල්ගෙඩක ලියලා රයි් මචන් බැන්න තෝ අන්තිමට බැන්න තෝ අද අතේ තෝ අනිදවස තෝ අනිතද කොහෙලියන්ගේ ඉදන්න කියල නමද බැන්නමට බැල්ල මේ ඔක්කොට මොහොම වැරදි දාලා මචන් පොත හොම ගත්තා ඒ මචන් ඒ පන්ති මචන් හැමෝගේ මචන් පොත් ඇත්තර මේසි උඩට වඩා තියෙන්නේ මචන් අභ්‍යවකාශක පොත් පොත් තියෙනමට අභ්‍යවකාශ වැඩි හරි කර ෆ්‍රෙෂ් ගාල මචන් කෙලීම වැඩට උඩින් එහ පැත් වැඩට උඩින් එහ පැත්තේ අපි ගීල ඉඳගවා අරන්නත ඇව්වා කෙලින් අපි හැ පැත්තෙන් කියල වැටම හැ පැත්තේ පැල්ල පොතරන්ගන්න නේතමයි බඳි වැඩේ රයි කෝමරි මේ ඔහොම වෙලා මචන් ඒ ලාසක මචන් ඩික්ටේෂන් කෝමරි ඔහොම තමයි වුණේ හැම්මද අම්මතන් ගානවා ගැයිල්ලා මට සිරි අම්මෝ වේවෙලක් කළන් ගානවා පිස්සු හැදනකම් ගැහුවේ මන්දන්නෑ මේ ඒක කොහොමුණනාද කියලා ලාසකරම කොමරි කොලාතරනකං ගිය මේ කොහමර ඉගෙනත් ගත්තා මම දන්න එකට බේතරම ගහපු හින්ද ඉගෙන ගත්තද නැත්තං ඇත්තරම අපි සබ්ජෙට්කට ආසහින්ද ඉගෙන ගත්තද කියලා මේ ඒ සබ්ජෙක්ට ඩේදස්ස පොඩ්ඩක් ආසයිද ආසය ඉන්දිස්වට සාපේක්ෂ ආසයින්නේ දස්ස ඔවු සමත් මේ සමහරලාට මචන් මට හිත සමල්ලම ආසනන මට අපි ආසායෙන් කරාමත ආසාාවෙන් කර මොකද මේ ඒ ලාස කර මචන් හිටපු හැමෝටම ගැහ්වා ගාගාතම ඉගන්න හැබැයි මේ මම ඒ ගුටි කෑවත් මචන් මම සබ්ජෙට්කට ආසයි ඒ පන්ති හිටපු අනිත් කට්ටිය ඉගෙන මම කියන්න මේ කැනෙ ඉගෙන ගත්ත නෑ කියලා ඒවුනාට ඒකටි ගුටි කෑවත් එයාලගේ අර ගදදිකට ගැන සබ්ජෙක්් වයිස ඒකටි ගොඩක් ඉගෙන ගත්ත නෑ එක ගැහුව කියලා එවෙලාවට මොනවහරි දෙයක් කරාමිසක පුටි කාල එක එවෙලේ අර එවෙලෙ මැච්චක බැලස් කරගත්ත මිසක මේ එක එතරින් එහට කියන හැබැයි අර මම සබ්ජෙට්ටකටගෙන මම මේ පොරක් කිය නොනෙමේ මං ඒ සබ්ජෙට්ටකට ආසහින්ද මට හිතෙන්නේ මේ ගැහුවනත මේ අපි ඒ සබ්ජෙට්ටකට ආසයන අපි එක් කරනවා මට හිතෙන්නේමයි බට හිතෙනකද එහෙම තමයි මට වදකද ඒ අපි අනික මේ අර සිංහලකුරහම කැතයින මගේමනක් කැතයිඩිය ඔබේ කොම ඉදේ මට මතකයි උඹ මට මංගා මේ දැනුත් තින සැටිකට හය හතේ පන්ති මතන හැන් රයිටිංට හම මට එකදක මග සැටිට එක තින ඔබ තුන දවුණ මට මතකද ඔබ තුන වන මංග දැනුත් තින සැටිකට හැරත්ත මංහිතන්නේ ඊට පස්සේ වුණා අපේ මේ හොඳ හින්න මතක් කරන්න බුද්ධික කියල යාලුවෙක්කිට බුද්ධික පල්ලියකුරු අකුරු මුත්තු කැට වගේ අකුරු මාර් ලස්සන යකුරු වට හොඳර මතකයි මාර පිළිවට ලියල් ළමේ ලස්සම්බල දැනට ලස්සය මයිත අකුරුව දැන්ට ලස්සන ඇති අකුරු දැනට ලස්සන අකුරු මහිතන්න උගේ දැක්කා විදෙනගේ මේ මුලට කිය මේ අකුරු ඔයාගෙද කියලා මේ අකුරු ආග හිතෙන්ට දැක්කා මොනද බලන්ඩගෙනයි ඩවිට අකුරු ලස්සර අකුරු ලස්සන මන්ද අරද උඹ මේ අර චීත සින්නත්තක වඩි ස්පිනෝ් යන් ඒ පැත්තර මොකක්ද උඹට පොඩිකාල චූගි වාසේ මට ඉස්කෝලනේ මට පන්තියක ගිහිල්ල දින මංහිතන් තුනේ හතර වගේ මයිකනම බන්තර ලොකෝඩියන්සයක් ස්තර ලැජ්ජරන කිය නෑ මම කිය තුනේ හතරේ එකත් නිකං ගරුප් ලාස්සයක වගේ ඇන අවුරන්න සාව ලොකු එක්ස්පෝෂ කම්ර නෑක කවරද මට හොන තුන් අතර දැනගත්ත ඉවරයි නෙම සින්න අන්තින් දැන් අර මාව චීත්ත බාව සින්නත් එක් එක් කියන දැ මටත්ව මෙද දැන් පොත් පෙන්න්න මචන් දැන් ඉන්න ඒක ඇවිල්න්න මචා ඒත් ඉංගලිශ්ෂ මන්ද ඉංගලිශ්ම ඉංගලිශ්ම ක්ලාස් ආතුනේ කියන්න බම් මේ වන බ මොකද ක්ලාස් ටීචමන ගන්න න හැමකම්
ඔක්කොම හැම සබ්ජෙක්ට් එකම හැම ගන්න ටීචර්. සබ්ජෙක්ටම මම දැන් ක්ලාස් ටීචර් උගන්වන්නේ ඉංග්‍රීසි නම් කොහොමද මන්ද ඔක්කොම ක්ලාස් ටීචර් තමයි කොහමද පොත් ටික පෙන්වන්න ඉන්නවා මේ පොත් ටික පෙන්වන්නේ දැන් ලයින් එකේ ඉන්නවා හරිද ලයින් එකේ දැන් හිටපන් මම ලයින් එක 8ට විතර හිටියා හරි 8ට විතර ඉඳි දැන් 4 වෙනියට විතර දැන් ඇවිල්ලා තියෙනවා චූ බර ඉන්න බෑ හරි ඉන්නම හරි ඉන්න ඊට පස්සේ කරලා කියා ගන්න දෙයක් නෑ මම ඒ දවස් උඹට මතකද දන්නේ නිකන් සාමාන්‍ය හිටපන් පුරියා ඒ වගේ දෙයක් අහන්න මේ නිකන් ලැජ්ජයි අහන්න ලැජ්ජයි මටත් ඒක තමයි වුනේ අහන්න ලැජ්ජයි අහන්න ලැජ්ජයි හිටපන් ලැජ්ජයි ඊට පස්සේ දැන් මම කල්පනා කරා දැන් මම ලයින් එක 4ට විතර ඉන්නේ හරිද මම ශනික මේක පෙන්නන එක දඩපඩස් ගාලා මම දුවනවාද ඒකට නැත්තම් දැන් ගිහිල්ලා ටීසීෙන් අහලා ලැජ්ජා වෙනවද නැත්තම් කලිසම දාගන්න හද යන තීරණ තුන අතර හිටියේ දිලවක් අතරද හිටියේ ඔව් ඒ තීරණ තුන අතර අර දෝෂ වෙනවා හිටියේ හරිද දැන් අරකට මම අතර තීරණයක් විතර ගත්තේ නැහැ කලිසම චූ කරගන්නවා කියන එක තීරණයක් විතර ගත්තේ නැහැ තිබ්බේ ගිහිල්ලා අහලා ලැජ්ජා වෙනවද හැමෝම ඉස්සරහා නැත්තම් ඉවසන් දරාගෙන ඉන්නවද කියලා 4ට විතර එනකම් මචං 8 විතර ඉඳන් 8 කියන්නේ මචං 8 විතර ඉඳන් දැන් 4 වෙනිට විතර එනකම් මචං දැන් ටිකක් වෙලා යනවා ඉතින් දැන් ඔය කියන වැඩ ටිකට මචං යනවා විනාඩි 6ක් විතර යනවා හරිද මේ කොහොම හරි 6ක් විතර ගිහලා දැන් පිටිපස්සේ දැන් ලයින් එක දැන් පොඩ්ඩක් බිල්ඩ් අප් එකගෙන එනවා මම අර මට වැඩේ කරගන්න ඕනේ නේද මම හිතන්නේ ඉක්මනට වැඩේත් කරා පිටිපස්සේ දැන් ලයින් එක දැන් පොඩ්ඩක් ගහීගෙන එනවා මේ ඉතින් මචං දැන් මට මචං 4ක් විතර පිටිපස්සෙන් කෙල්ලකුත් ඉන්නවා දැන් අහවල් පුතේලා ඊටද හරි ඊට පස්සේ දැන් මම බැලුවා දැන් මම දැන් මට වෙල හැටියට නිකන් පේන්න තියෙන මේ වැඩේ මට ඔකත් මට ට්‍රේනේජ් එක බ්ලොක් කරගන්න තියෙන එකම මේක මචං සාක්කුවට අතදාන එහෙම ඉර කරගෙන ඉන්න එක තමයි කරන්න තියෙන්නේ හරිද මට ඊට වඩා වෙන ක්‍රමයක් නෑ වෙන උපක්‍රමයක් මතක් උපක්‍රමයක් නෑ උපක්‍රමයක් ඇත්තටම නෑ ඒක කරා අම්මගේ ඒක මගේ මොනවද දත් පිටි කියලා දත් පිටි ගාගෙන මචං අරක මොනවද නෑ මගේ දෑත බදාගෙන දැන් දෑත උලගේ වයිය දෑත තරන් දැන් ඒක කරන් හිටියා හරිද කොහමද දැන් තව එකෙක් විතර දැන් හිතමු මම දෙන්නෙක් විතර දැන් ඉතුරුලා ඉන්නේ දැන් එක්කෙනෙක් පොත පෙන්නනවා මේ තව එක්කෙනෙක් විතර දැන් ඉස්සරහා මට එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා දැන් මං ඊළඟට ඉන්නේ හරිද ඊළඟට ඉන්න මට ඊට පස්සේ මට තේරුණා ටික මම නිකන් give me paradise වලට තේරුණා මෙහෙම අල්ලන් ඉන්න අතේ මට තේරුණා මේ අර පොඩි ඕවරිස් තියෙන මට තේරුණා ඕවරිස් සරිය පොඩි ලීකේජ් එකක් වගේ මට තේරුණා you become bed වඩ තේරෙන පොඩි කරන්දරක් එනවා තියෙන්නේ කියලා මෙයා කරන් දැන් ඉන්න නෑ කොහොමද මට මන් දන්නේ නෑ වගේ දැන් වටපිට බල ඉන්නවා ඉතින් කවුරුත් ටික දැක්කේ නෑ වගේ සීන් එකේ ඉන්නේද මේ මන් දැන් හිතන් හිටියේ දැන් ඔබ වැඩේ නැකද කකුල් දෙක පොඩ්ඩක් පෙරෙනවද තාම ඒත් අල්ලගෙන ඉන්නේ තාම අල්ලලා ඉන්නේ හරිද මේ කොහොම හරි ඔහම ඉද්දී ටීචර්ට මීටර් නෑ ඒක වැඩි හරිද ටීචර් මීටර් නෑ දෙන්නෙක් විතර මේ තාම දැන් එක්කෙනෙක් විතර වෙන්නන්නේ අර කියලා මුද්දරයා මචං පිටිපස්සේ හිටියා කෙල්ලේ මේ ඉස්සරහට දුවගෙන ආවා ඇවිල්ලා ටීචර් දාවර ජෝගියා කිව්වා හරි ඊට පස්සේ මේ මොකද්ද ඊට පස්සේ ටීචර් කිව්වා මේ ගිහිල්ලා එන්න මේ මොකද්ද ගිහිල්ලා එන්න මේ මේකද කියලා කිව්වා ඊට පස්සේ කිව්වට පස්සේ ගිහිල්ලා එන්න දෙයක් නෑ මට යන්නවත් දෙයක් නෑ ඒම කියන්න කියලා ගිහිල්ලා ඉතින් අර කකුල පොඩ්ඩක් හොදා අර පිටින් පේන ටික හොදගෙන පොඩ්ඩක් පියගෙන ආවා මගේ කරුපේටේ දාස ආවනේ ඉස්කෝලේ කරන් අබඩ් එකේ තියෙනවා මචං මේ මේක කලිසමක් මොකක් හරි එක්ස්ට්‍රා කලිසමක් තියෙනවනේ ඒක මචං ඊයේ ටික හිතමු මොකද ඊයේ පෙරේද දවසේ එක මොකක් හරි නිකන් මේ
ඇගේ උත් මොකක් කරි කර ඒක දගී කරගෙන ඒක ගිහිල්ල ඒක මක්කර ඒදස ඒක මෙන් ඔන්නම කලි සංගීරා කරන්න එක නෙමේ ඔවෝ තම ඒකට කලි මොකක් සංගීරා හරි කන්නා ගෙන කොමන් සාමන් ගෝමන් ඒද මක්කරි කර ඒට සිතී තත්ක මකට කලිසවන්න ප්‍රශ්නද හොලන්න ඇති කලිසවන්න ඇති ඒලු යන්නාව ප්‍රශ්නය කර හිටේ ෝට ඉන්න ටීච කියන්න ටීච කියන්න ඊට සිති අවුලන්න හිටිය හිටිය එද්දිත් ඊට පස්සේ ස්කූල් වැන්න කරන්නබ මේ එදත් ස්කූල් වැන්න එක බ වෙලාට රයියලගේ ඔඩොක්කෝල හෙමත් වෙන්නවල මර එක ඔඩොක්ේ ශෝක්කර ඉද කරත්තාද පව්තික උදන්න නැතුව උදන්න නැද අම්මට කිවෙන්න අම්මත්මක් කර හද මංගේට අසකිව මේ වතුර වතුරට නරි මක්කර කිව ඇතින් තේරෙන් ඇති තියෙන ඒ දවසල යරබේ එකන බොස්රූම් එකට යන්ඩ එහෙම අහන්ඩේම ලැජ්ජයි නේද ඒම තිබ මංහිපේ මට විතරයි කියල හමෝටම තිබිලේගේ නෑන එද ඔස්සු නෙමේනි බං කෙරින් මෙදසගෙනම ටිච හන්නල්ල ඒ හන්නල් ලැජ්ජයි ඒකහෙන මේනල ඒ හෙන වැරද්දක් කරනවාගේ එකත් තම දක් කරනාවේ හැඟීමක් තමයි ඒක හැඟීමත්න්න මේකන් එතකංකෝ අපි පෞරුෂ අත්තර ගැලපෙන්න යුද්ධර කියාවේ ඩත්තල් මේක මම් මැරෙන හොද මේ ගලෙන් පැල්ල මැරෙන කෝදයි සතුරට යනටගේ අඩාගේ ඒවගේ සින්න ඇතිය ඒ පෙරතු දැක්ක මචා මේ මට මතකනහ මොක සිරිසිරි මල් හරි මට මතකන මොකක් කරය කර උඹ දැක්ක දර බේ දර කලදය කඩුවෙන් කන්න බේබත් සිරි සිරි මල්ලගෙන මං තර ෆිල්ම් එක කියලා පාර හෙළුවදුර සිරිසිරි මල්න මේ කර අරමේ මොකක්ද අර තියන්නවන් අර නටන එකක්තියෙන් අර ලංකෙවිට දැන නැනර නංගිහෙම රත අත්පායනතු ඉන්ඩුව සමනල තටු නෑ ආමගේ සමල තටු තමන තටුනේ රඹ සිරිසිරි මල්න ඉනිසිරි ඒකනේ කිය ඒක කරේ ගැන ඒකන ගැන සම අමත්‍ය ප්‍රසංගමෙන් අයිංගල ඒක මගේ මීමේ මත් අරක්කු ගැන්නේ නරක දෙයක් ඒක අදනත්තා මම කියර තම අමත්‍ය ප්‍රසංගමෙන් අයිගෙන ඒ ඉටදී මන් දැක්ක මේ උටරවෙල්ල තිබ්බයගේ මට මීටරුණේ රම්බ කියෙන මේකත් තිබ කැත්තෙන් කාරකත් තිබ්බ අර කැත්තෙන් කපන එකනම කියරනේ කැරේ කපන ගන්න සතුරෝගගේ ඒක මයිත ඉශාන් සමියඩීන් කියලා නලුවෙක්න දීටිය පොඩිකාල ඉස්සර ළම කතාවල කොරහිටි තොට සෑන්ට අර අරගත්තට අර මේ දර සිින්දුව තියන්න හමු ගදද හමු නොවන බව දැනුනත් වෙන්වීමක් මෙදී මොන සිින්දුව රෝසවස රෝසවසන්ත නෙමේවා වෙනමු ගත්ද ඒකත් තින්න අර පොඩිකාල චරිතර මූවෙන්න අර අට මත ආදරේ අන්න හරි මොකක්දක නම්ම මට නම ෆිල්මන මතක් මට මත නම මතක් පුුණුවත් යටින් කමෙන්ට් එකක්දාන්න අපට මත ඩ්‍රාමයක මට මත කරන ඒක පොඩිකාල චරිතර පොඩිකාරගෙන ඒක ඉ තියෙන සිහින අවසන්තයද මට මතකන මට එහෙම මතකන ප්‍රමුදිය මීටිය පොඩිකාලේ ප්‍රමුදි මූ හිටිය එකන ටීනේජ් ටීනේජස්ලට හිටිය මුන් දෙන්න ප්‍රමුදනයිට මේ ඊට පස්සේ මේ තාමරුම්ට මතකද මේ අර ඉස්සර පනිශ්මන්ට් එක තිබ්බ මේ ඔය පන්ති අපි මචන් සින්දු කියවට පස්සේ පන්තිය කොල්ල ඔක්කෝමටික මචන් මේ දනගස්සන පන්ති ඉස්සරා ඊට පස්ස එකසරයක් මචන් එක අපි අර පවාදෙන වැඩ සිද්ධ වනාට මම මේ කියන්නේ ඊට පස මට මතකනයි ගුරුවරය කවුති කියල මචන් ඔක්කො පන්ති දන ගැස්ව බල පන්ති අපේ පන්ති මතකන ඊට පස්සේ මේ පන්ති ඔක්කොම හලා ඔව් ඊට පස්සේ මේ දනගස්සල මචන්ද ටස සවර සර්ගෙනෙක් ඇවිල් අහනවා මේ ඊට පස්සේ මේ දැ කවුරරි බෙර පස්සය දෙනෙක් ගහන්න නෑන මචන් කවුර කෝ දෙකලා ගහනවා ඔව එකක්කෝ දෙක ඊට පස්සේ මේ කවුද බෙර ගැහවි කලාන නෑක කසාද්ද බද්දේ ඊටස මචන් ඉඩ සිජ්ජත කොහෙද කීවා මේ මම ගැහු හැරි මොකක් කරක ඊට පස්සේ
මේ කොහොමරි අපි ඔක්කෝ දැ පන්ති කොල්ලො 15ක් 20ක් විතර ඉන්නවනේ ඔක්කොම එක ස මමත් ගෙව්වා මමත් ගෙව්වා මමත් ගෙව්වා කොහොමරි එතර හිටපු ඔක්කෝම කීවා මේ යව්වසර් කියලා ඉටවස කොහොමරි මේ ඉටසේ පනිස්මට කෝමර නැවත්ව මොකදාර එකෙක්ට බෙර ගහපි කටතම ගහන්ඩියස ඉඩවාස ඔක්කොටම මේ ඔක්කොම කියවන මගේ ම ගැහව කිය ඉට පස කොමර කට්ට හමුතුකම කියලා එකමුතුට පුරු සමග සමග සමගිය බලවේ කියලා දෙට්ට දීව ඔක්කොඩ දිඩි පිටිකා මේ කෝමරයගේම සිටුවේෂන් යන නිසා පිනිියන් අර ගුටිකෑම ඔන්න මෙන්න බේරුණා මේ ඊට පසමය තා පනිශ්මට ඇත්තින මජ මට මතකනයි ටීචක නම් අපි ක්ලාස්සක ඉද්දී මේ කෝමරි මොකක්කර හේතුවකට මේ ක්ලාස්සක ඩස්ටර් එකක් නෑ කියෙනර හුණු කොට්ට කියන්න බ හුණු කොට්ට නෑ රයි් අපේ පන්ති ඒ වෙනකොට හිටිය පන්තිය නිකන් 40ක් හිටිය කියන්නක ඒ ටීජට ද හුණු කොට්ටයක් නෑ කොයා ගන්න විදිහන්න ටීජර මල පැන්න ක්ලාස් ටීජද කොද ලබට සතිය එද්දි එක්කෙනෙක් හුණු කොට්ට දෙක ගානේ පන්තිය 40ම අරංවරෙන් ලැකිව හුණු කොට්ට හුණු කොට්ට දෙක ගානේ හුණු කොට්ට කෝමාරි 40 දෙක 80යිනේ 80 හුණු කොට්ට 80 අර එක එක හැඩ අර ඉසර තියෙන චීතරෙද්දෙන් හදපු ඩස්ටර් එකක් ඉට පුළුම් පුරූප එකක් රවුන් හැඩේ කොහොමරි මචන් මේ කබඩ් එකක් තිරෙන්ඩ මේ හුණු කොට්ට මචන් එකතා පනිශ්මට් එක ඊට පස්සේ මේ කොහොමහරි ඉඩස අපි ඕකෙන් මචන් පටන්ගත්ත හුණු කොට්ටෙන් ක්‍රිකට් ගහන්න හුණු කොට්ට 80ත් තියන මචන් අවුරුද්ධම ක්‍රිකට් ගහගේ හම්බයෝ ඕන නැතිනකට හෙම නැති නැතිවෙන්න නැතිවෙන හුණු කොට නැතිවෙන්න ඕක වෙන්න එකමදේ මේ දිඩි පිඩිගාල ගහපුහාම මේ පැලෙනවා අයියම ගහම් පැලෙනවා පැන අනික පාරහිට බිත්තලම් පාරට පාරහිටන ඒ අවුලක්නෑ බඩු තියෙනන පැල්නට මේ ස්ටොහමරක් කියලා ඉට පස්සේ මේ කෝමරෙ මචන් මංහිත අපි ඕක්‍රිකට් ගාල අවුරුද්ධ තියාගන්නම් බුන්නේ උනකොට 80 මිවර කර ක්‍රිකට්ම ගාල අර මේ ක්‍රිකට් ගහන්න මට මේ ඔය හැමෝට මතක ඇති අපි ස්කෝල ක්‍රිකට් ගැහව අර මේසේ ලෑල්ල තියෙන්නේ මේක ලෑලි පටියක්න ගලවල ගන්න ගහන්ඩ දෙනට මේ පුඩේ මොකක් දෙකට කියන්නේ මේ පුටුවත් තියාගන්න අපි මේ විකට්ටකට පස්සේ මතකට ඔබට ඩෙස්ක ගනික අර තනි දෑල්ලට අප ඩෙස්කේ මල් තිබ මුලින් පටි තුනයකන තිබ පටිතුනේ අයින පටිය තමයි ගන්න අයින පටිය තම හිකට සාමන බැට්ටක සයිස්සේ පටි අයින පටිය අයින පටිය මැද්දෙක් ගලවන්ඩත් බෑල් අන්න ගලවල එක තම ලේසි ගලවන්න අර ලේසි කර මක්කරි කල පුළුව ඒක මරු ආතල් ආය මට දඩුවමක් කියලා හම්බුණේ බං මේවා කාලෙ මොකක්ද මේ මොකක්ද ඉස්කෝලේ යන ඉස්කෝල මේ වාරයි බාක් කාරමට අට මතකද අපි මේ මොකක්ද මේවා කරගන්නා මතන් මොකක්ද කියන්න මේ කාලයක් තිබ්බාර බුලට්ටි කරන්න කියලා මේ රබර් බෑන්ට විදින්න මත ඔව මන්තර මතමතයි විදින ඕක ලොකෝටම ගියාමට දර ලොකොට හිල්ල එකද එක සැරය මචන් අර බුලට් මචම් පැත් කරගම කවරටත් දානර මෙරි දෙන බුලට් මේක සුප බුලට් සුප හුලට් කර හෙමත්ය කදාන අය හොද්දි බහිනාව ඇතුනා පිට ඉවරය කෝමරි ඕක මේකර ඔක්කොම මතන් ඔක්කොම් බඩුටික මේ කරන්න ආඩවස්සමට අම්මට මේ රබර් බැන්න දවාතින් ගහන්ඩව මේ හති විසි කරන්නාවර බලබ රබර්මැන්් හොයන්න හිටස මට පුද්ගලෙක් නකං පුද්ගල මච පවන්තයට මංගෙන පුද්ගල හමත් ජනප්‍රය ගෙන පොද්දම ඒ කාරි දැනත්ේ කතාට උත් එක්ක යන කරුමට මට දෙට්ටුට යම් බංකිව මාර්තින් ගිය ඇති ඔත්තකින් මේ ගෙක එකන රබර් බැන්ඩ හොයාගන්න ඇන්තු අරද හොයාගන්න යන්න ඇතික දේසි පහසු බොට්ට නෙම යන්න පින්සිපල්ග ඔවිස්සක ද දරට ඔවිස්සකට
මිතුක ඔෆිස්සකට එහා පැත්තම ඔෆිස්සක දිනාමචන් ඒකර එක අරාමය තියෙන ගන්න එක වයිස් පින්සිපල් ඉන්න අරාමයා එතනින් මචන් සාමනය අර අපි මේක ගන්න එතනින් මයිතන ප්‍රගතිවාත්තා පොත ගන්න එතනින් මයිත හරි එතනින් ගණ්ඩ ගයාමචා හරි ගිහිටල කවරුවර ඉටස දිවා මේ මුගේ පචම් බොරුව කොහොමද කියනවා බොරුව හදාගත්තේ මෙමයි පේපස්සට දාන්ඩ මේ ටීච ඉල්ලන් එඩකිව මේ වගේ රවර් බෑ පේපර එක නමල රෝල් කරලා රෝල් කරලා දාන්න හරි මටන් ජීතයට මතක් කන්න උට්ටගේ වෙලාට මතක් ඊට වස්සේ බුලට් එක්ක හමාරි මේ රබර් බෑන්ඩ ඊට වස්සේ ඉල්ල දැන් එතන ඉටක් ද දෙන්නත් ගිය රබර් බෑන්ඩ අපට පැටක්කයිමට දෙන්නත් දිය නොම රබර් බෑන් මඟරින් වැඩේ හිතන් හිට මුත් එක්කගේ වැඩේ සේෆන් සවුන් වැඩ වේගිය මචාර වයිස් පින්සිවල් කෙනෙක් මඩම් දසට ඇල්ලා රබර් බෑන්් මෝඩක අවිපාම පේපර එක මෙයා කරන්න ට කිව්ව ඒටස්සේ කිව්වට පස්සේ ටීචට හවල තියන්නේ මේ ආය මොකට දිල්ලන්න යනවන ක්ලාස්සකට එන මක්කර කිව පාරි භාග තියනද තවටීම් පටන් ගන්නත් එක්කද යන ක්ලාස්සට දෙන කිව ටස ආ අප හිත වැඩ හිත ති ඔතලින් වැඩ ඉවරයිකෙද අපේ හැබැහගත්තා මේ මොකක්ද පන්තිීග අප පුලි පුල් කම්පිටන් පිට හිටිය ඕද අපිට මෙහම කරන්නත් තිබව නවතලින් රබර් බෑන්ටිය කර ඕක ඇතරම් ටීචටත් දිහිල්ලා හොම බොරු ආණ්ඩ තිබ්බව දැන්න හිතෙන්නේ නැද ඒදවස නැන එක අපර බැන්් දුන්නන දැහෙම ඇහුවා ධර අරයාවි ලැහුවත් ඔන්න අපිට කියන්න කල තින්නෑන ගරන් කල දෙන්න රබර් බැන්ටියක් ගත්ත හෙම ටීචදුව ටීච අපි ගැන කියන්නෙත් එහෙමනේ ටීච අපි ඔන්න වාට රබර් බැන්ටියක් කරංගා ඔෆිස් එක ආය බොරුවල් ලයින් කරට මරි ඉඩස්ස අපි දෙන්න එලෙවෝමද වෙලා අපි දෙන්න ඇත වැඩ එතනින් ඉවරයි රබර් බෑන්ඩක් කොහ ලයින් කරමු කියලා වෙන ලාසෙන් හරි ලයින් කරමු නැත්තන් ටීච මේ රෝල් කරන වෙලාට බලෝල තියෙන පේපරෙන් ගරලාදි ගමු කියලා තන් හිටිය කොහොමබි මේ ආවා ඇවිල්ල දමන්න එක්සෑම පටන් විනාට තිහක්ක කරියහම් තියක්ක දෙද අරවයිස් පිසිකල් මට මාමච ඇවිල්ල දැනට ලාසෙ ගහගත්තනේ ඇවිල්ල දැන්ත මං දැ උඹෙන් ඇල්හලා දම්බ කියම කලාස්ටී මෙහන ශාමලවා මේ ළමයින් වෙව්වද මේ රවර් බෑන්්ගේන්ද නෑ මෙස්සරි මක්කරීව අයි ඒත් එක්ක මරුගි කරුමට අනුස්ත එහෙමල හිතමක් මේ පැත්විතර උත්තරවාද මේ මේන ඇමතියා මෙ මේ තම හිටිය මං ක්ලාසක මචන් අනි තයින ඉන්න මුල්ලකාගේ ඉන්න දැන් ක්ලාසි කර පේනවත් එක්කන මේ මටද පේන අරු අහුනා කියර මන්දන්නා දැන් ඌ අහුනා අර මැඩ මේ අපේ ලාස්ටි දෙන්න මට තේරුණා අම්මටසි මේ කේස්සලා පත්තු වෙන්නේ නිද මට තේරවා එනාට පුඩිය කරහෙන්න මටන මංගට පස්සේ මං එහෙම දන්නාගෙන අර පොත මේ පොත පාඩන් කරනම වගේ පොත දින වගේ බල ඉන්නද එහෙමනි සාමන්න කරන්න ඉද්දි කොහමරි මට දැන් අරගෑන කියනහ නම මේ මොකක්ද මෙයා විතරන්න මේ තවක්න තාමක තවල් එක ලටික මට අට දෙන හරි පුඩිය කැරගෙන අරමයික ආරාශකත ආරය මනත්තර තව සිත්තයිල දන කරන්න වෙලාට විනාටයක් එක්ෂෑම පටන් තිබ විනාට එක්ෂෑම විනාට තර මංගන්න තියලා මෙය කරන්නඩෝන එක නැපි ඉදකණ්ඩෝන එහිද විනාඩි සක්ද දනහාද ශේප්පුුණයිද නැත්තං අයිවරයි මෙම තිබෙනත් ඉවරයි මතර මං අවුරුද්දක් කරේ කාමාරක් කරේ ඒත් එක්කම මට ඒකැන මේ මටද ඒ වැරද්ද එක හරි ඒක වැරද්ද ඇද ඊට තව වැරද්දක් වුණාබම් මේ කොපි කල්ල මාට්ටුම හිස්ට්‍රි පේපර පොද කොපි කල්ල මාට්ටුනා මේ ඒක හිස්ට්‍රී හිස්ට්‍රනීමේ ජියෝග්‍රහ කොපි කල්ල මාට්ටුනා ඒක මචන්ල ජෝග්‍රෆි නෑ හිස්ට්‍රි හිස්ට්‍රි ඒකමට ලංකාය මැප් එක දීලා ඒකර නිතමඟ දමතින රාජ ජානය මාක් කරන්නගෙන ඇතම මට මතලා තිබේ මෙන්න මෙතන මේටික මාක් කරන්න තිබ්බ ඒක කොමදන් මට මැපේ කෙස දර මැපේනවද ලකුණු පහලක් කියලා හිත පං හම්මෙන් අනිත් ඔක්කම ලියලා තියනද
අනිත්ය තියන්නේ එට පහලක් රම්න ඒක මචන් අරහ පැත්තිකාගේ ගත්ත ටස අටින් තියානටිය මේ තැන් අරක මේයා කරනවා මඟින් කොමට වැඩේ මාට් හරි දැන් ඔක ලකුණු පහලාව නම්බෙන මානිතික ලියල තියන්න ඔම පහලවාඩු නරන් ඔන්න පොඩිගාන කඩුවේ හිත පංගුල සාමන ලකුණු හැටක් වේ හරි පහලාවනං පහලවින් දහයක් කාවන 70ක්ද ලකුණේ ඕමරි මගේ සෙකන් පේපර එක ඔක්කොම ලකුණුන්නවද හිටව ලකුණු විසිපා හරි ඊට සේකලත් අම්මරසේ ටීච අඳුරනත් එක්ක අපේ අම්මා එට ඉන්නකමන් කියන්න අම්මට කියන්නරමය කියලා මංගිදාගත්ත දැන් වරදිම දෙකයි මච ළඟ වැරදි දෙකයි ළඟ පුඩි දෙකයි හරිද මංගිතා අත්තම වැඩි හරියන්න අම්මලා ගෙන්න්නට ඕන්නෑ කියලා මේ අම්මලට කියන්න මෙමනිබ අම්මලට කියන්න මේ මොකක්ද නෑ අම්ම ඕක වැඩන්න ආවත් ලොකු මේකක්ද ඒම තම කියන්නේ ඒකර මේ ශාමල අම්මලගන්න ශාමල අම්මටයි ලස්සන බාලයන්ට කිය බල අම්මලග දෙක තුරකර අසදා අස්රදාන අසන දා ලස්සන දායන්ත හො ලක්ෂණත් දා ඊටස කොමරි අන්තිම එක දවයිද අන්තිම මේක කනෙ කොහයි අන්තිමගේ මචන් කරුවට අපපච්චිත කොයලා මට දුන්න ඔක්කෝ වදස කර දුන්න ඔල්ලින් වන් කියලා දුන්නාවචන් ඩෝඩ් බේද අපේ සිින්ද අපික ගන්න කොච්චර මොන සිද්ධවන ගන්න බයින බයින අපේ බයින්න වැනද ගන්න අදාලා ගහන ගෙවල් තිබ්බ කතන්දර කියන්න බෑද ගාන ගෙවල් තිබ්බා නියම විනෝද ගෙවල් තිබුණා මේ තාමර මං ආන්න මේ දැන් අපි වාට මොකද හිතෙන්නේ ඇතරම මේ පනිශ්මන්ට් දීම ගැන මොකද හිතන්නේ ඒවගේ ඇත්තර ප්‍රයෝජනයක් වුණාදනය අද මං මෙතන ඉන්නේ මට ටීචර්ල ගහපු නිසාවගේට හිතනවද මට නැ ගහන්ඩ තෝනනේ නෑ මේක හැදුනතනේ උඹ කියන්න අපේ විනේ හැදුනද කරන්නේ බහන්න ඔවු දැම්බ කියන මං මේ ගැහ්ව නිසා තමා මං මේක හැදුන කියලා මට එහෙම හිතෙන් නෑ මචා මට හිතෙන්නෙත් නෑ මොක දැ ඔද හිත පං හෙවනේ ස්කෝල යන කාල මචන් කොල්ලහම බොනවා කරන මච මේ වගේ අපම බොනවත්දේට කියන්න මේ රිපියම් බොනවන ඕ ගහවා කියලා අපේ එකක් නොබීන්න නෑනබ නෑන අලුත එකතුනා විතක් නයවුන් නෑන ඒක තවත් වැඩ දියුණු ඒකෙන් මටත් හිතෙන්න මචන් එකන එක මේ ගැහුව කියල මචන් ඇත්තරම ළමයගේ ලොකු වෙනසක් මම හිතන්න වෙයි කියල එකවර අපි හිතාගෙන ඉන්නවර අපේ අරම මච සමාජයේ සංස්කෘතිය ගේස ඇතින ළමයින්ට අරද ටීචර්ල වනත් මේ අපි ස්කෝල් අප දෙමවපි වුණත් කියනවනේ අනේ ටීච මුට ගහලාරි හදරන ඒම කියලා කියනවන මච මට හිතෙන්න ඔව ඒක මචන් පොඩිනයන් අර නිකං නිකම් මචන් තරවට කරලා යටතේ හදන වගේ එකක් මට හිතෙන්නේ මොකද මේ අනිතරටවල්ල මචන් මේ කොහොමත්හෙම ගහ ළමයි වගේ ළමයිට ගහලා හදනෝ කියලා කන්සෙප්ට නෑන මචන් ළමයිට කෙන එක ළමයින්ට මචන් අර කියන්නේ ළමයට තේරෙන්ඩ මම කෙන ම හලතින දිවන් කියන්නේ ළමයට මචන් තේරෙන්ඩ බහිත පංකු ළමයට තේරෙන්ඩ උගන්නන්ඩ බැරිනම් ඒක ගුරුවරයාගේ ප්‍රශ්නයක් මිසක මචන් ළමයාගේ ප්‍රශ්නය යන්නෙමේ ළමයෙක්ට උගන්නනවා කියනක මචන් අරනය නිකං බලෙන් කරන්න ළමයගේ ඔව ළමයගේ ශූවකට බැහලා හිතලා මේ කරන්න ඕන වැඩක් නෙබ ඒකට මේකි මෙ මෙන්ඩලට එක පොඩ්ඩාර ඒ තියෙන තම කියනක මට තේරන ඒවගේ තම කනි පැත් තියෙන ති අනි පැත තියෙන ගැන ඇත්තමර ගුරෝරු ගහල හැදම හැදුල් ළමනු තින්න සමහර ගුරුවරුන්ගේ ගැන්න දයිත පංගුණ එක මේ තත්තෙන් ඉන්න නිකං නැත්තන් දැන් කොහරි නැන් ඔහරි ඇතුළක අන්ගය ඒවගේ ලයින්න එක නැතුව නිකං අර බේරිලා ඉන්න සමහර වෙලාවට ගුරුවරු කරපු කියපු දේවල් එක්ක වෙලාවට එහෙමත් තියෙනවති නැතුව නෙමේ ඒකත් දෙපැත්තත් තියෙනද දෙපැත්තම තියෙන ඒක අපිට ලිමිට් එකක් කියන්න බෑ මේ මෙතනින් හරි මෙතනින් වැරදිී කියලා කියන්න බෑයිති අර ගොඩක් කලාට මට අරමේ අරගෙන පොඩි ළමයින්ට ගහනවා කියනකෙන් මච මාර විදිර ළමයින්ගේ අරමේ බාසනට කැඩෙනවන බ හෙම පොඩි ගේස ඇත්තිනවන් ළමයි මේ මාර විදියට පර්සලට කැඩනවා අනික මේ ළමයින්ටරොත් මචන් අරබේ ළමයින්ට තියනල් මේ
ළමයින්ගේ මොකක්දකට කියන්න මචන් අනික මේ උන් ළමයින්ගේ බලම පොඩි පොඩි කාලේ ගැහුවා කියලා දඟයෝ වගේ උන් මචං උන් ලොකු වෙද්දී කොහොමද දඟයෝ කියන්නේ උන් ඊට එහා දඟයෝ වෙනවනේ බා ඔව්ෝ ගැහුවා කියලා කනහොත් ඉන්න ගැන හැදෙන් නෑ හැදෙන්නේ එහෙම හැදෙන් නෑමචල් ළමයි ගැහ්ව කියලා එකන දැක් අපි බහලතිරනේද ළමේ මේ මං හලතින කතාව මං කියන්නද සාමාන්‍යෙන් මචන් මේ ළමේක්ට කියන්නේ මචන් දැන්බ අපිට ගුරුරු කියනවනේ අර ගුරුරුත් කියන දෙමවපයොත් කියන අනේ පුතේ උඹලට මේ ගහන්නේ උඹලව හදාගණ්ඩ කියලා ඇත්තරම් මචන් ඒක බං මන් අහලා තියෙනවා මේ දැන් බට දැන් ලාමෙක්ට කියපංකෝ දැන් බට ළමයට මචන් ළමය මොකරේ වැරද්දක් කරපුවාම මේ උට මචන් ගහන්ඩ හිතන මොහොතෙම පුළුවන්නම් තව පැය භාගයක් පහු කරලා ආය ළමයට ඒ වැරද්දට ගහන්න පුළුවන්ද කියලා පොඩ්ඩ ට්‍රයි කරලා බලන්ඩ බලපම් පොඩ්ඩ මං එක අහලා තියෙන එකක් මොකද මේ දැ ඇත්තරම් මචන් හදාගණ්ඩ ඕන්නම් අර තරහා ගියපු වෙලාවෙත් ගහනවා පැය භාගයගෙන උනත් වැරද්ද හදාගන්නවනම් ගහනවනේ එහෙම එකක් නෑ මචන් එතන තියෙන ප්‍රශ්නේ අපි එන කොච්චර කීවත් අපි ගහන්න ආවේගෙට හදාගණ්ඩ නම් පෑ භාගය වුණත් ගැහියගෙන බං කවදාවත් බනික හිතබං උඹට තරහ ගියප වෙලාවක පොඩ්ඩක් ඉවසගෙන ඉඳලා තව පෑභාගෙන් ඒක වෙනුවෙන් තරහගන්න පුළුවන්දික එහෙම බෑනි ඇත්තරම ගහන්න මචන් තරහ ගිහිල්ල මිසක හදාගණ්ඩ නෙමේ ඒක හොඳ මේ මංගේ කොහෙන්ද මන් දැහුවේ මේක මට මාර විදියට වැදිච්ච කතාවක් එකට ළමය මොකක්කර වැරද්දක් කරනවනං ඒක හදාගණ්ඩ ගහනවනං පැය භාගයක් පහු කරලා ගහන්ඩ අනිවාර්යෙන් වාටේ ළමයට අය ගහන්ඩ අවස්ථාවක් එන්නෑ කියලා මේ ඒක කියද්දි මතක් වුණේ මේ දසල කියවන පොතක්තින පෙන්න්නටද පෙන්නවා ගැන මේ දඩුවන් ළමයින්ට ළමයින්ට සම්බන්ධකත්තම මේක නම මජං කෝ බාලාන්සේ බාලංශද බාලාන්සේ මචන් මේක නම බාලාන්සේ මේක මචන් මේ තාරු රාජපක්ෂ කියලෙක්කෙන තම ලියල තියෙන මචන් මොකක්ද පාදක කතාමුවත් මේක පාදක වෙච්ච කතාව තමයි මචන් පටිකම් මේ හිත පමන් සරලෝ මේ පොතේ තියෙන දෙයක් කියන්න රයි් මේ පොතේ මචන් අපිට හිතෙනවා දැන් බහිතපං මේ අපිට හිතනවන මචන් අපිට අපි පොඩිකාලේ අපි හතර පහේ අපිට පොඩිකාලේ අපිට හිතිච්ච විදිහ අපි දන්නෑන අපිට දැ මතක නෑන අපිට අපිට කොයි වගේද හිතුනේ අපිට සතෙක් දැක්කාම කොහොම හිතුනේ මලක් දැක්කාම කොහොම දිතුනේ එතකොට අපේ ගෙදර අත්දැකීම් කොයි වගේද කියලා අපිට මතක නෑන ඔයාට ඒක ආපව් ඒ තැනට ගිහිල්ලා අයි පොට් ඔයාගේ පොද තාමර කියලා කියන්න ඔයාගේ පොඩිකාලේ ආපව ඔයාට දකිින්ඩෝන්නම් මේ පොත කියවල බලන්ඩ ඒක මචන් මාර ආතල් මොකද මේ පොත මචන් ලියල තියෙන්නේ ඇගැනැර් අර අපි කියන්න මචන් ලිකිත භාසාාවෙන් නෙමේ මේක මචන් ලියල තියෙන්නේ අර ළම කියන භාෂාව කියන භාසාාව මචන් කතා කරලා තියෙන්නේ සිබිල්ලත් සිංහ පොත්තගේ කියලද කියන්නද මචන් අර සරලයි මාර සරල විදිට මචන් ඔබටම පෙන්න්නම් පොඩ පොඩි කෑල්ලක් කියවල මේ පොත පිරිපසි තියෙනකවන් කියවන්නේ ගමේ අවුරුදු උත්සව ඉවර කරලා රෑවෙලා ගෙදරාපු පුතියා ඒවගේ වචන තියෙන මච පුතිය ඇරල බැලුව දරුකමට හදාගත්ත ලේන්නු දෙන්න ඉන්න කූඩුව ටස්සිරී මෙන්න ඇතුළේ අඳුර නැස් දෙකක් ලේන්නු අම්බානක ලොකුයකෝ මේ ලේන්නු මට මම දාපුුව කෑව කියලා ලොකුණා කියමුකු දවසකට ඒත් කොච්චර කෑවත් ලේනෙක් පූසෙක් වගේ වෙන්නෑන මෙන්න ගිරි ඥාව් අය ඇතුළේ ඒගැන් මචන් මේක මේ තනිකර මේ පොඩි ළමේක්ට මචන් එකන පොඩි ළමෙක්ට හිතන විදිහ නිකන් ඒකටික මේ වගේ උඹට පොඩිකාලේ උඹට හිතෙච්ච විදිහට පොතක් ලියන්ට කිව කලි තහංකු පොඩිකාලේ උඹට වෙච්ච සිද්ධි ටික පොතකට ලියවනම් මචන් ඒක තමයි මේක ඒ ඔක්කොම අදහස් ටික පොතකට ලියල තිබ්බනං නිකං ඒක මොකක් දෙකට කියනම සම්පින්ට නේද සාරංශයද සාරංශය වගේ මචන් මේ පොත මාර ආතල් සාරංශතම සම්පින් ඒවගේ එකක් මේ නිකං ඔයාගේ පොඩිකාලේ හිටපු චරිතයට ආපව් කතා කරන්න අවස්ථාවක් හම්බුණොත් ඒගේ
එයා ඔයාට ජීවිතය විස්තර කරන්න මේ පොතේ විදිහට තමයි මන් රැකමන් කරනවා කියවල බලන්න මොකද පොතේ මමත්, පොතේ නම කිව්වේ මොකද්ද? මේ බාලාංශනේ. බාලාංශ. බාලාන්සේ බාලාංශේ. බාලාන්සේ කියවල බලන්ඩ මේ ආයත් පොඩිකාලට ගිහිල්ලා ඒ පොත ගන්න පොඩි කාලේ කොහොමද හිතුවේ ඔන්ලයින් කියලා? කරන්න තියෙන. මේක මම මෙහට ගෙන්න්න ගත්තේ මචන් මෙහතින yai.com.au කියල එකක් මේක ලංකාවෙත් ඇති මම හිතනවා සරසවීහෙම ඇති කියලා මේ ගොඩක් කට්ටේ මගේ අර මේ කලින් බලපු රසිකගේ පොත ගැන හලා තිබ්බ එකත් මම මේ යායකෙන්මයි ගෙන මට මේකට මේ යා ස්පෝන්ස කරලා නෑ මම පිට්ටකට මම කියන පොත ගෙන හින්ද ස්පෝන්ස කරේ නෑ මම කැමති ස්පෝන්ස කරන පිට්ටකට කිව්වේ. පිට්ටකට ගීවේ මේ ඒක නිසා මේ මං පොතත් කියවන්ඩ කියලා ආරාධනා කරනවා මේ එකන්නේ මේක දෙමවපියෙක්ටත් හොඳයි මොකක් දන්නද හේතුව මචන් මේ ද අපිට තමන්ගේ පොඩිකාල අපිටත් තුළයිද? ඔව දෙමපියෙක් වෙන්ඩින්න කටට තුඳයිකෙන දෙමවපියන්ට මචන් මතක නෑනේ තමන් පොඩිකාලෙ ළමෙක්ට කොහොමද හිතෙන්නේ කියලා ආපව් මේ පොත කියවල බලන්ඩ එකන අර ළමේගේ ශූහකට බැහලා හිතනවා කියන්නේ මේක ඇත්තරම් මචන් කඩදාසි බෝට්ටු හදපු හැටි සෙල්ලං ගෙවල් හදපු ඇටි සත්තු එක්ක සෙල්ලං කරපැටි සත්තුන්ට ආදරය කරපු ඇටි පවුලෙ විස්තර කරට් නැති ගෙවල් ඊට පස්සේ ගස් කොළංවලට ආදරය කරපු හැටි ගොඩත් දේවල් තියෙනවා මේ කියවල බලන්ඩ ආත මත් කියවන ගමන් ඉන්න මට අවච්චටික මම කීවේ නෑ මේ ගොඩකට අහලා තිබ්බා මේ පොතේ විස්තරටික කර රසික එකයි මං කීවේ මන්දක මන්ද කට්ටි හරදව කොද උඩ කර අරන විස්තරහද විස්තර සරසවයක නැතින සරසවි මං හිතන සරසාව ඇති මේ එහෙම තමයි ඉතින් දඩුවන් ගැන තියෙන්නේ මං ඇත්තරම ගැන මම පුද්ගලයෙක් විදිර මචන් මේ දඩුවන් කිරීමට වැඩි දඩුවලි හැදුනත් දඩුවන් වලින් හැදිච්ච කෙහෙම් මලකුත් නෑ මේ ඇත්තර මම දෙගැන දඩුවමක් කරනවනම් මම රැකමන් කරන විදි අරක තමයි මොකද වාට දඩුවමක් කරන්න කාටර හිතෙනවනම් පැයභාගක් දඩුවමක් කරන්න පුළුවන්දක ට්‍රයිය ඇදෙන්ට මහිතන්නේ කරන්න පාට වනත් තරහගයාගේ මට ගහන්ඩ හිතෙන්න බයින්න ළමෙක්ටත් එකයි කාටත් එකයි මචන් උහරපෙන් බයිනවස්ථා තියන උහපිටම් බයි මටත් ලාට තියෙන බයිනවත්තලාට නරකයි ඒක මේ පස්සේ තම තේරෙන්නේ ආවකට බයිනති හැබැයි අත උත්සන් ලයින්න ගෙන තේරවන එතන අපි ළමෙක්කන මේ කවරුණත් හදාගණ්ඩ නෙමේ ආවේකට ගහන්න කියලා එතකොටර මේ ඉස්සරපිට කියන්න අනේ පුතේ මේ බලව හදාගන්න ගැහව කියල එතන හදාගනිල්ලක් නෑ මචන් මේ එතන වෙලා තියන්නේ ළමයට කියලා දෙන ලැංවේජ්ක නොදන්නකම තම ඔතර තියෙන්නේ මචන් ළමයට ළමයාගේ ලැංවේජ්ක සහ ළමයාගේ මේ ශූ එකට බැහලා හිතන් නැතික තමයි උතර තියෙන ප්‍රශ්නය අද මං හිතනා මචන් ගෙන ළමයි ගුටිකාල හැදෙන්ඩෝන් නෑගෙන තනතා මම ඉන්න ඒවගේ ඔම හිත ඔන්න ළමයිට කියා දෙන විදිහත්තින එක තමයි මේ මටරං හිතෙන වැදගත් කියල මොකද ඒ මුණොත් මචන් අර අපි ගුටිකාල හැදුන කියන එක මචන් ආයෙන්නේ අපි අපි දියුණුව කියන රටවල්ල මචන් ඔය අපි හොඳයි කියන රටවල් කිසිම ඒක මචන් වේවැල් අරගෙන තඩිකාල ළමයි හදන්න ෑන ඇත්ත කතා වේකන අපි මේ ඒක නිසා මම හිතන්න මේ ඒක ඒවිදිට යනෙ හොඳයි ලවාට මොකදත අන්තිම වචන ටිකට අන්තිම වචන ස්ථාපය මටත් තිරෙන්නේ ඉතින් මට දෙකම හිතෙනවා ගන්නේ මෙහෙම එහෙමයි කිය ඉතින් මේ ගහලති හදන්නත් බෑබ මෙම ගහල හැදනවුණු තින්න ඒකත් ඒකත් බම හැදෙන අනම හිතින් හිතා හැද ඇත්තියෙන අපි බයටනේ වැඩේ කරන්න ඔම ගොටිට කහදෙන්ට පුළුවන් ඕකති ඔ ගුටිට කවටම හිතල ඇදෙන්ට පුළුවන් එහම් බල ඇත්තරම ඇත්තරම හැටි ගහන්ඩෝ එන්න ත මොකද අපේ ගෙදරවනත් ගානක ප්‍රක්ටිස් කරනේ මනිත ඒ ගානක ප්‍රක්ටිස් කරපු නැති එක හිද දැන් අපිට වනත් මට වනත් ඇවිල්ල තින්න බයින එක මනුස්සෙටනතු ගාන කරන ගාන මේ ඒකට හොඳ උදාහරණ ඇත්තම අපිට අර අපිට ගහන්න නැතුව ඉංග්‍රීසු ගන්නපු ඩීච කෙනෙක්කින්න මතක හරි ආදරයෙන් අපිට කතා කරලා ඉගන්නවා කියන්නේ කිය පන්ති විතරද මං කියන දීප්තිරීච ගැන නම මතක් කරට කමන්න
ඇත්ත අපිට කවදාවත් අපිට ගැහ්වේ නෑ හොඳින් කතා කර අපිය ඉගෙන ගත්තන ඇත්තරම ගහන්න එන්න ගහල නෑ අපිට ගහන්න ගහලන ආතල් ආතල් ලැබිය නික හින්නන මක්කරේ අපි මේ එහෙම නුත් ඇයට දෙවල් ලිගෙන ගත්තන දාමර මට ඒම වෙ හිතනවා ඉතින් ඇත් හොඳේමිගෙන හොඳින් කියලත් අපි දේවල් කරනවා මේ ක්ලාස්සක දැක්ත පංකුරික මක්කර ජඩ්ඩම වැඩක් කරා කියලා ඒත් බයින්න එකන ඒත් බයින්න ඇනබ බයින්න බයි හැබැයි ඒ ඊට පස්සේ කියන විදිහට මචන් ආය කරන්න හිතෙන්නෙත් කරන්නෙත් නෑ අර එක සැරැක්ව මට මතක අර කරන්න බොඩි සිද්ධිමටක් කලා අපි කට්ටටේත් මොනොත් කිව නෑන්න ඒසින්න මට මතද මේ ක්ලාස්සක දවසම අපි වෙලිය වලියක් කියල මද වලිය ගිල්ලා අපිට කාස්සකට එනකොට ඉටස් මොනත් කිව එකට කිව්වමක අවාද ඊට අවාදයක් දුන්න විතරයි ඉරස අපිට අයේ වැරද්ද කරන්න හිතෙන්නෙත් නෑන ඇත්තත් ඒකඉතින් මේ මං ඒකින් හිතාගත්ත ඇතරම මේ ඒක ඇත්තරම හොඳයි ඒක හොඳ ක්‍රමවේදයක් කියලා අපිත් අපිත් කියන කවදාරි ෆලෝ කරනවන ඒ විදිර කරත් හොදයි කියලා මේ එතකොට අපි එනම් අද අපේ දඩුවම් පාඩමෙන් අපි ඉවර කරන එපිසෝඩ් එක අද පිටික් වැඩිපුර වෙලත් ගිය දඩුවන් ඉවර දඩු ඔක්කොම කිව්වෙත් නෑ කියන්න දඩුවක්කොම කියන සමාරදේවල් ඇතරම කියන්න දඩුව ඕ කොච්චරක් කියල කියන අපින මතක් වෙච්ච නිසා කීවේ මේ අපි බලමුහනම් අපි ඊළඟ එපිසෝඩ් එක හම්බෙනකං හැමෝටම ජයවේවා අපිව සබස්ක්‍රයිබ් කරන්න අපිව මෝටිවේට් කන් ලයික් එකක්දාන්ඩ සහ වාල්ට හිතනදේ කමෙන්ට් කරන්න අපි පොඩි කන්නසේෂනය කදාගමු තාමරෙන කියන්න ඉතුරටික තැන්ක්ස් අපට සපෝට් කනට දැන් ටික්ටොක් ඇතරම වියස්යනවා කලිකිවාගේම ටික්ටොක් එකත් මෙයාකර ෆලෝ කරගන්න තියාගන්න ටික්ටොක් කර ගොඩක් මෑන්නේ ටික්ටොක් කියන අපි ටික්ටොක් එක අපේ YouTube එකට ලිංක එක හත් දාලා තියෙන්නේ ඒක දිග ඇවිල්ල අපිත් එක් සෙට්ටම අපීලඟ එපිසෝඩ්ඩලට කලින් එපිසෝඩ් බලන්න ලයි කරන්න කමෙන්ට් කරන්න ෂයා කරන්න ෆලෝ කරන්න ඔව එනම් අපි ඊළං එපිසෝඩ් එක හම්බෙමු හැකිතා ඉක්මනින් අපි තුන් දෙනා මෙන්ට තමා අපි හිතාගෙන ඉන්න බලමු අපි එන විදිකට බලමු එනම් අපි ඊළං එපිසෝඩ් එක හම්බෙනක ජයවේවා පිස්